Hi everyone, welcome to my YouTube channel. මේ තමයි මම ඔයාලට අරගෙන එන මගේ first video එක. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ කොහොමද මං uni එකේ දවසක් ගත කරේ කියලා. ඉතින් මේ තමයි අද outfit එක. පරක් වෙලා තියෙන්නේ අපි ඉක්මනට යන්. ඉතින් මේ තමයි මගේ යුනිවර්සිටි එක University of Sri Jayawardhanapura මම ජපුර යුනි එකේ management studies and commerce faculty එකේ accounting department එකේ second year student කෙනෙක්. ඉතින් මට අද උදේ lectures තිබ්බේ නැහැ. ඉතින් මම ඒක නිසා රීඩිමට ගියා. වැඩ වගේක් තිබ්බ මට කරන්න. රීඩිම කියන්නේ study area එකට. එතකොට මගේ යාළුවෝ කට්ටියකුත් ඇවිල්ලා ඉන්දියා මේ මොකද අපේ next week එකේ mid exams තියෙනවා. ඒගොම assignment ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒ වැඩ ටික කරගන්නත් එක ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ කරා මම ආපු වැඩේ කරා. ඉතින් මට කියන්න හිතුන දෙයක් තමයි මෙතනදී මේ ඔයාලා ඇත්තටම මෙතන කවුරු හරි වීඩියෝ එක බලන කෙනෙක් ඉන්න නම් යුනිවර්සිටි ගවර්න්මන්ට් යුනිවර්සිටි එන එක ටයිම් වේස්ට් එකක් වැඩක් නෑ. ඊට වඩා හොඳයි ජොබ් එකක් කරන්නේ කියලා ඇත්තට මේ මෝඩ අදහස අත්තර ගන්න කියලා කියනවා. මොකද මමත් එහෙම හිතපු කෙනෙක්. මම ඇත්තටම යුනිවර්සිටි එන්න බලාපොරොත්තු තිබ්බ කෙනෙක් නෙමෙයි. මටත් ඕනුනේ earn කරන්න ජොබ් එකක් කරලා. හැබැයි යුනිවර්සිටි ආවට පස්සේ වාට තේරෙයි ඒ ගන්න එක්ස්පීරියන්ස් ඒ ඩිවෙලොප් කරගන්න තියෙන ස්කිල්ස් වාට වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒක නිසා එහෙම මේ වීඩියෝ එක බලන කවුරු හරි එහෙම අයිඩියා එකක් තියෙනවා ඒක අත්තර ගන්න කියලා මම ඇඩ්වයිස් එකක් දෙනවා. ඉතින් මේ ඉන්නේ මගේ අනිත් යාළුවෝ කට්ටිය. මේගොල්ලෝ තමයි මට යුනිවර්සිටි ආපු මුල්ම දවස්වල හම්බුණ කට්ටිය. ජපුරේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ස්පෙෂල් ඩිපාර්ට්මන්ට්ස් ඇරෙන්න ෆස්ට් ඉයර් එකේදී ගොඩක් කට්ටිය මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එක තමයි ඉන්නේ. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් එකේදී තමයි ඩිපාර්ට්මන්ට් වලට බෙදෙන්නේ. ඉතින් මගේ යාළුවෝ මේ කට්ටිය ඔක්කොම ඩිපාර්ට්මන්ට් වලට බෙදිලා ගියා සෙකන්ඩ් ඉයර් එකකින්. ඉතින් මේ කට්ටියව හම්බෙන්නේ ඊට පස්සේ කලාතුරකින් වගේ තමයි යුනිවර්සිටි එකේදී. ඉතින් එහෙම හම්බුනහම ෆ්‍රී ටයිම් එකකදී මේ වගේ ෆ්‍රී ටයිම් එකකදී ඕපදූප ඉතින් ඔක්කොම කතා වෙනවා. මේ දෙන්නාන මට හම්බුනේ ඔය ගොඩක් මේ දවස් 3-4ට පස්සේ. ඉතින් දවස් 3-4ට පස්සේ හම්බුනහම මේ අර ඔක්කොම ටික එකතු කරලා ඇක්ට් කරලම කියනවා. ඉතින් එතකොට තමයි ඒකේ අර ෆීලිං එක රියල් ෆීලිං එක එන්නේ. ඉතින් අපිට ෆෝන් එකෙන් මේ එහෙම උපදූපි කිව්වහම මේ ඒකේ රියල් ෆීලිං එක එන්නේ නැහැ. ඉතින් මේ දෙන්න එක ලස්සනට මේ ඇක්ට් කරලම පෙන්නනා මේ අගමුල ඉඳලා ඔක්කොම. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ඔයාගේ යුනිවර්සිටි ලයිෆ් එක කොච්චර දුරට සුන්දර කාලච්ඡේදයක් වෙයිද සහ ඒක කොච්චර ජීවිතය අමතක නොවන කොටසක් වෙයිද කියන එක තීරණය වෙනවා ඔයා යුනිවර්සිටි එකේදී සිලෙක්ට් කරගන්න යාළුවෝ කට්ටිය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අලුතෙන් කැම්පස් එන්න බලාගෙන ඉන්න නංගිලා මල්ලිලා මේක බලන් ඉන්නා නම් ඒක මතක තියාගන්න ඔයාගේ යාළුවෝ විදිහට තෝරගන්න කට්ටියව හරිම වැදගත් වෙනවා ඔයාගේ ජීවිතේ. ඊට පස්සේ අපි කෑවා කාලේ වෙරලා අපි ආයේ ලෙක්චර්ස් තිබ්බ නිසා අපි එක කෙනා එක ලෙක්චර්ස් වල ඊට පස්සේ අපි දැන් ලෙක්චර්ස් වලට ගියා. මට ලෙක්චර්ස් තිබ්බේ මේ අපේ අලුත් බිල්ඩින් එක මේක මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ. ඒකේ තමයි ලෙක්චර්ස් තිබ්බේ. ඉතින් මේ තමයි ලෙක්චර් හෝල් එක. ඉතින් ලෙක්චර් එක පටන් ගන්නකම් අපි ඉතින් ඔය එක පොඩ්ඩක් කය හයින්දියා. ඊට පස්සේ ඉතින් මේ ලෙක්චර් එක ඉවර වෙලා අපිට තව ලෙක්චර් එකක් තිබ්බා. ඒක පටන් ගන්නකම් පොඩි බ්‍රේක් එකක් තිබ්බා. ඒකෙත් ඉතින් ඔය පිස්සු වැඩ පොඩ්ඩක් කරා ඉතින්. මම අතාරින්නේ ඊට පස්සේ අපිට ඊළඟ ලෙක්චර් එකක් ඉවර වුණාට පස්සේ අපේ කැම්පස් එකේ ඉවෙන්ට් එකක් තිබ්බා ආලවන්ත හැන්දෑව කියලා. ඉතින් ඉවෙන්ට් එකේ ස්ටෝල්ස් දාලා තිබ්බා. අපි වයින් පොඩි කෑම වගේක් ගත්තා. මට ඒක රෙකෝඩ් කරගන්න අමතක වුණා ඇත්තටම. ඊට පස්සේ ආයි දෙවෙනි වටේත් අපි ගිහලා කෑම ගත්තා. ඒකෙන් කෑම ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒකේ අර චීස් කෝන් එක ඇරෙන අනිත් ඔක්කොම වගේ ඒවා රහට තිබ්බා වර්ත් ප්‍රයිස් එකට. ඊට පස්සේ කාලේ වෙරලා අපි පොඩ්ඩක් ඉඳගෙන ඉන්දියා. මොකද මේ ඊළඟට අපි පොඩ්ඩක් රෑ වෙනකන් ඉන්නවා කියලා තමයි කට්ටිය කතා වුණේ. මේ ඉවෙන්ට් එක රෑට් මියුසිකල් ඉවෙන්ට් එකකුත් තියෙන නිසා රෑ වෙනකන් ඉන්නවා කියලා තමයි කතා වුණේ. ඉතින් එතකන් අපි කට්ටිය මේ පොඩ්ඩක් ඉඳගෙන ඉන්දියා. ඉතින් මේ තමයි මේ මියුසික් ඉවෙන්ට් එක.
ඉතින් ඔහොම තමයි මගේ එදා දවස ගෙවුනේ. මේ මගේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් මොන හරි අඩුපාඩු ගන්න තියෙනවා නම් ඒව පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි මේ මම කියපු දේවල් සම්බන්ධයෙන් අපේ කෝස් එක සම්බන්ධයෙන් මොන හරි දැනගන්න තියෙනවා නම් ඒවත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝ වලින් ඉස්සරහට හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න.